අද අපි ඔයගලන්ට පෙන්නනවා සත්තු මුලින්දම කූඩුවට පුරුදු කරගන්න විදිය. කූඩුවකට කොහොමද කොච්චර දවස් තියන්න ඕනේද කියලා. තව අපේ පරණ මාර වගේක් ඉන්නවා. සිල්ලර කතාන් සිල්ලර, එතකොට කෑලි සිල්ලර, සුදුවාර, වෙදමාමගේ සත්තු, කීරං. අපි බලමු සතෙට්ට රින්නක් දාන්නේ කොහොමද කියලා. ඒක වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. මේක අන්තිමට වගේ තියෙන්නේ. හලෝ ගායිස්. නද අපි ආවේ ඔයගලන්ට වංශ ටිකක් පෙන්නන්න. වංශ කිහිපයක් ඉන්නවා. සිල්ලර් ලයින් ඉන්නවා, ටිප්ලර් ලයින් ඉන්නවා, කීරං ඉන්නවා. හැම එකම වෙන්නන්නයි ඉතින්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න අපේ channel එකට. මෙතන ඉන්නවා බ්‍රදර් ටිප්ලර් ලයින් එක. ටිප්ලර් පැටියෙකුත් ඉන්නවා. ඔය ටිප්ලර් කිරිල්ලි. මේක කුරුල්ලා. මුඩ සුදු දෙන්නගෙම පොඩි පැටියෙකුත් ඉන්නවා. ඉන්නේ ෆෙයාර් එක. ආයෙ මෙතන ඉන්න මගේම අලු එකක්. අසුදු අලු එක. ඔරිජිනල් රින් දාපු මගේම සත්තු දෙන්නෙක් ඉන්නේ. කිරිල්ලි ඇවිල්ලා ටිප්ලර් ක්‍රොස් එකක් ඉන්නේ. කුරුල්ලා ඇවිල්ලා රනිල් අයියට ගේ කිරිල්ලෙට්ට දාපු මගේ අලුවාරේ කුරුල්ලෙක්ගෙන් ගත්ත පැටියෙක් ඉන්න ඔය කුරුල්ලා. ටයිමින් එක හොඳටම හොඳයි. ආයෙ මෙතන ඉන්න පරණ වංශ කෑලි සිල්ලර කුරුල්ලේ. උයි කාසින් කිරිල්ලියකුයි දාලා ඉන්නේ. කෑලි සිල්ලර කුරුල්ල ඇස්සුදු හොඳටම කෑලි තියෙන කුරුල්ලෙක් ඉන්නේ. රතු කෑලි සිල්ලර කුරුල්ලෙක් ඉන්නේ. ආයෙ මෙතන ඉන්න වෙදමාමගේ මහ ජෝඩුවා. ඔය කුරුල්ලා අර කිරිල්ලි. මේක බිත්තර වලට ඉන්නේ. ආයෙ මෙතන ඉන්නවා තව සිල්ලර කුරුල්ලෙක්. කෑලි සිල්ලර කුරුල්ලෙකුයි කෑලි සිල්ලර කිරිල්ලියෙකුයි ඉන්නේ. ඔය සිල්ලර කිරිල්ලි තාම නෑම්බි. පැටියා තාම නෑම්බි පැටියේ. ඌගෙත් පාට වැටෙනවා. ඔය කෑලි වැටෙන ගමන් ඉන්නේ. මේ ඉන්නේ සිල්ලර කුරුල්ලා. හොඳම කුරුල්ලෙක් ඉන්නේ. ආයේ ඒ වගේම තව කුරුල්ලෙක් ඉන්නවා. කෑලි සිල්ලර. ඔය ඉන්නේ කාසි මොඩල් එක. මේක සිල්ලර වලින් බැස් එකක්ම තමයි. මේකේ පිහාටු තැනින් තැන කළු වීගෙන ඉන්නේ දැන්. ඔය දෙකේ ඉන්නවා. ආයෙ සුදු ආර ෆෙයාර් එකක් ඉන්නවා. ඇස් සුදු එකම වගේ ෆෙයාර් එකක්. මෙතන ඉන්නවා වලිග සුදු කිරිල්ලි කළු. මෙතන ඉන්නවා කොන් සුදු කුරුල්ලෙක්. ඌගේ කුරුල්ලා ඉන්දියන් කුරුල්ලෙක් ඉන්න හොට රෝස. හොට රෝස කුරුල්ලයි වලිග සුදු කිරිල්ලි. හොඳ සත්තු ටිකක් පෙන්නන්න යන්නේ අද. ඔය ටික ඉන්නවා. මෙතන ටිප්ලර් එකේ ඉන්නවා, අලුවාර එකක් ඉන්නවා, සිල්ලර් එකක් ඉන්නවා, කෑලි සිල්ලර් තවත් එකක් තුනක් ඉන්නවා. මෙතන කෑලි සිල්ලර්. මෙතන වෙදමාමගේ සත්තු දෙන්න ඉන්නවා. මෙතන සුදුආරේ කුරුල්ල ෆෙයාර් එකේ ඉන්නවා. මෙතන කළු ඉන්දියන් එකක් ඉන්නවා. ආයේ මේ පැත්තෙත් ඉන්න හොඳ ඉන්දියන් කීරං එක. ඔය කිරිල්ලි මේ කුරුල්ලා. මේවා ටයිමින් ගැරන් කරන්න ඕන සත්තු. ටයිමින් ගැරන් කරලා දෙන්න පුළුවන් සත්තු මේ ඉන්නේ. ඔය ජෝඩුව. ආයේ මේ පැත්තෙත් ඉන්නවා සත්තු ටික. ඔය සත්තු ටික නාන ගමන් ඉන්නේ. ඔතන සෙට් එක. ආයේ කළු කොණ්ඩෙක් ඉන්නවා. ඔය කළු කොණ්ඩ කුරුල්ලා මේ උගේ කිරිල්ලි. මඩාලු කිරිල්ලියෙක් ඉන්නේ. ඔය ඇස්සුදු අලුවාර එක රනිල් අයියාගේ මාෆියාර් එක පැටියෙක් ඉන්නේ. ආයෙ මෙතන ඉන්නවා තැඹිලි මාමාගේ තැඹිලි කීරන් කුරුල්ලෙක් ඉන්නවා. ඔය වෙද මාමාගේ කුරුල්ලෙක් නාලා ඉන්නේ. ඔය සිල්ලර් කුරුල්ලෙක් ඉන්නවා ඇස් කළු. අයි අර මේ කුරුල්ලයි කිරිලි තමයි අර ඉන්නේ. ආයෙ සුපිරි සත්තු ටිකක් ඉන්නවා. මේ ඉන්නවා කිරිල්ලියෙක් ඉන්නවා. ඔය සිලමන් කොන්සුදු එකක් ඉන්නවා. ඌගේ කිරිල්ලි තමයි අර කෙරවලේ නාලා ඉන්නේ. ආයේ මෙතන කුරුල්ලොම ටිකක් ඉන්නවා. ඉන්දියන් කුරුල්ලෝ 4ක් ඉන්නවා. මේ ඇවිල්ලා නාගර්කෝවිල් කිරිල්ලියෙක් ඉන්නේ. කිරිල්ලිය නෙමෙයි සෝරි කුරුල්ලෙක් ඉන්නේ. තාම නාම්බා. ඔය ඕකා. ආයේ මෙතන ඉන්නවා වලිගේ කළු අලු. වලිගේ අලු සුදු කුරුල්ලෙක්. වලිගේ අලු සුදු කුරුල්ලේ. ඒ කුරුල්ලා ඉන්නවා.
මේ ඉන්නේ නාගර්කෝවිල් එක. තාම නාම්බා. ඉන්නේ කුරුල්ලා. ඔය කුරුළු කොටන්නේ අර වලිගේ යාළු කුරුල්ලා. ඔය ඉන්නේ කුරුල්ලා. ආයේ මෙතනත් ඉන්න හොඳ කුරුල්ලෙක්. ඉන්දියන් කුරුල්ලෙක්. ආයේ මෙතනත් ඉන්න සුදු ඉන්දියන් එකෙක්. හොඳම සතෙක්. ආයේ දෙන්නම් හොඳ සත්තු දෙන්නෙක් ඉන්නවා. කීරන් ලයින් එක. මේ ජෝඩුව දෙන්න 15. ඔය කීරන් කිරිල්ලි. ඒකේ බිත්තර කේස් වලට ඉන්නේ. මේ ඉන්දියන් කුරුල්ලවගේ. ඒ ජෝඩුව බිත්තර වලට ඉන්නේ. බිත්තර වලට ඉන්නවා කියලා දැනගන්නේ ඔන්න බලන්න කුරුල්ල යනවා කිරිල්ලිගේ වශයෙන්. අන්න ඕක තමයි බිත්තර වලට ඉන්නවා කියලා දැනගන්නේ. ඒ සත්තු දෙන්න බිත්තර දාන්න ඉන්නවා කියලා දැනගන්නේ ඒකෙන්. කිරිල්ලි යන තැනටම කුරුල්ලත් යනවා. ඔය යන්නේ කිරිල්ලිය කූඩුවට ඵලයන් කියලා කියන්නේ. කොටින්ම කිව්වොත් කිරිල්ලි ඵලයන් කූඩුවට කියලා. ඔය ඒක තමයි කියන්නේ. තව ඉන්නවා මෙතන කුරුල්ලෙක් ඉන්නවා හොඳම කුරුල්ලෙක්. ආය 2 4 බඩුව. ආය මේකේ වංශය පුළුවන් නම් කියන්න හරියටම කියන කෙනාට පැටියෙක් දෙනවා හොඳ පැටියෙක්. ඒ ඉන්නේ කුරුල්ලා. අතෝ බඩුවක් ඉන්නේ. මේ ඉන්නේ එයාගේම පැටියෙක්. ඒ කුරුල්ලගෙන් පැටියෙක් තමයි මේ ඉන්නේ. ඔන්න ඔය පැටිය ඇවිල්ලා මේ කුරුල්ලගේ. ආයෙ මෙතන ඉන්නවා තව කීරන් ජෝඩුව. මේ කිරිල්ල ඇවිල්ලා පෙඳ 14 කිරිල්ලේ. මං හොඳටම එළවපු සතෙක් ඉන්නේ. ඔය කිරිල්ලි. මේ උඩ දාලා ඉන්න කුරුල්ලා. කීරන් ලයින් එක. හොඳම සත්තු ටිකක් ඉන්නේ. ආයේ මේ පැත්තේ ඉන්නවා බොම්බේ කුරුල්ලෙක්. තටු කඩන් ඉන්න බොම්බේ කුරුල්ලෙක් ඉන්නේ. මුඩ පාත් කරගෙන තටු කඩාගෙන ඉන්න සතෙක් ඉන්නේ. සතා එන්නේ නේන පට්ට දිගයි ඒ සතා. මේ මූත් ඇවිල්ලා මුඩ උස්සගෙන ඉන්න තටු කඩන් ඉන්න කුරුල්ලෙක්. පෙඳ 14 හොඳම කුරුල්ලෙක් ඉන්නේ. සත්තු ටිකක් ඉන්නවා. මෙතන ඉන්නවා ජෝඩුවක්. ඔය කොණ්ඩේයි ඒ කීරන් එකයි කීරි එකයි. ඔය ඉන්නේ කුරුල්ලෝ ටිකේ. ඔය වයිස්ටාන් කුරුල්ලා ඇවිල්ලා පෙඳ 14 කුරුල්ලේ. මේ රනිල් අයියාගෙන් බැස්සේ අලු පැටියා. කලු කොණ්ඩ ජෝඩුව. අපේ බොම්බේ කුරුල්ලා ඉන්නවා.
දැලෙලිලා ඉන්න දිලමන් කිරිල්ලේ කොහෙද බැස්සේ දිලමන් කිරිල්ලේ සතෙක් පරවියෙක් මුලින්ම හදන කට්ටිය පරවියෝ මුලින්ම ගෙදරට ගෙනල්ලා හදනකොට සත්තු දෙන්නෙක්ව හෝ තුන් දෙනෙක්ව ගෙනෙන්න ඊට වැඩි උනක් කමන්න තනි එකා ගෙනල්ලා නම් බොරු වැඩක් ඒ සතා යනවා අනිවාර්යෙන් දෙන්නෙක්ට වැඩි වෙන්න ඕනේ එතකොට ගෙනාවට පස්සේ කූඩුවකට දානකොට ඒ සත්තු දෙන්නගේ අනිවාර්යෙන් රටු ගෙට ගන්න ටේප් එකකින් හරි නූලකින් හරි ගෙට ගන්න. ඔයගොල්ලෝ බ්‍රීඩින් වලට ගන්නවා නම් කෙලින්ම කපලා දාන්න. නැත්නම් සත්තු දෙන්න යනවනේ අපරාධෙන්. එලවන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම ටේප් එකක් ගන්න. ටේප් එකක් ගාලා සති දෙකක් විතර තියන්න ඕනේ. කූඩුවට හුරු වෙන්න ඕනේ. කූඩුවට හුරු වුණාට පස්සේ ටේප් එක කිරිල්ලිගේ ටේප් එක ගලවන්න එපා මුලින්ම. මුලින්ම ගලවන්න කුරුල්ලගේ ටේප් එක. එතකොට කිරිල්ලි කූඩුවේ ඉන්න හින්දා කුරුල්ලා යන එක බොහෝ දුරට අඩුයි. ඒ හින්දා මුලින්ම කුරුල්ලාගේ ගලවන්න. ඊට පස්සේ කුරුල්ලා ටිකක් එලවන්න පුරුදු වුණාට පස්සේ, ගෙදර පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ කිරිල්ලිගෙත් ලිහලා දාන්න. ඊට පස්සේ දෙන්න එලව තෑගි. එහෙම තමයි මුලින්ම සත්තු දෙන්නෙක්ව පුරුදු කරගන්නේ ගෙදරට. ඒ විදිහට කරා නම් සත්තු ටිකක් හදාගන්න පුළුවන්. ආය මුලින්ම හොඳ සත්තු එලවන්න යන්නත් එපා. මුලින්ම ගේන්න නිකන් කූඩු හුරු කරන්න වගේ නෝමල් සත්තු ටිකක් ගෙනල්ලා ඊට පස්සේ දාන්න හොඳ සත්තු ටිකක්. ඔය ඉන්නේ ඔය කුරුළු කොටන්නේ පරණ වංශ. ඔය ඇවිල්ලා පරණම සිල්ලර එක. පරණම ආරයක්. ඔය කුරුල්ලා මේ ඉන්නේ තව කුරුල්ලේ. අර ඉන්නේ කෑලි සිල්ලර රතු කෑලි සිල්ලර කුරුල්ලේ. අර ඉන්නේ කිරිල්ලේ කෑලි සිල්ලර කිරිල්ලේ. ආයේ තව ඉන්න මේ ඉන්නේ රනිල් අයියාගෙන් බැස්සේ අලු එක. ආයේ මෙතන මේ ඔය ටිප්ලර් කිරිල්ලෙක් ඉන්නේ. කළු කොන්සුදු කුරුල්ලෙක් එළෝ යන්නේ ඔය ටිප්ලර් කිරිල්ලගේ කුරුල්ලා උනේ මේ ඉන්නේ මේ කුරුල්ලා ටිප්ලර් කුරුල්ලා. ඔය කීරන් කිරිල්ලි අර කීරන් කුරුල්ලා. ආයේ සතුටියක් ඉන්න ඔය නානවා. ඔය බේස මුඩේ ඉන්නේ වලිග සුදු කිරිල්ලියෙක්. මේ ඇවිල්ලා තැඹිලි මාමගේ ඔරිජිනල්ම කුරුල්ලෙක් ඉන්නේ. ඔය කුරුල්ලා. හොඳම සත්තු ටිකක් ඉන්නවා. ඉතින් ඔය කොණ්ඩයෝ සුදු ආරය වංශ ගොඩාක් ඉන්නවා. සුදු ආරය ඉන්නවා. ඉන්දියන් ඉන්නවා. ඔය වලිග කුරුල්ලෙක් ඉන්නවා. තැඹිලි ආර, සිලමන්, ගල්කන්දාර. ඔය ගල්කන්දාර කුරුල්ලෙක් ඉන්නවා. මේ ටෙඩි කිරිල්ලියේ ඔය ටන්ටන් ආර කුරුල්ලෙක් ඉන්නේ. මේ කෑලි සිල්ල කුරුල්ලෝ. ඉන්නේ කෑලි සිල්ල කුරුල්ලෝ සිල්ලර සෙට් එකක් ඉන්නේ එතන. මේ ඉන්නේ සිලමන් කොන්තුදු එක. මේ සිල්ලර තව එකෙක්. ඔය වෙදමාමගේ කුරුල්ලයි කිරිල්ලයි. ඔය කළු කොණ්ඩ පෙයාර එක. මෙහෙම ඉතින් බලන් ඉන්නත් ආසයි. සත්තු ටික දාලා ඔය වගේ බලන් ඉන්නත් ආසයි. සත්තු ගොඩාක් ඉන්නවා. අපි කන්නලා තිරුඟු විතරයි. හොඳම තිරුඟු ටිකක් තියෙනවා. මේ කූඩු වල සත්තු ඉන්නවා. ආයි අතන ඉන්නවා. මෙතන අපේ කූඩුවක් තිබ්බේ මේ ඔය කෑලි ගාලා තියෙන කූඩුවක් තනිකර මේකේ සම්පූර්ණ කූඩුවක් තිබ්බේ මේ බිත්තියට ගාලා ඒක කඩලා ඊට පස්සේ තමයි මේ කෑලි කූඩු ගැව්වේ අපි. මෙතන තියෙනවා පස්සේ කූඩුවක් තියෙනවා තාර පැත්තේ තියෙනවා. නැති ඔය ඕක තමයි වෙද මාමගේ ජෝඩුව. ඔය ජෝඩුව බිත්තර වලට ඉන්නේ. සාමාන්‍යයෙන් බිත්තර දෙකයි දාන්නේ.
දෙකයි දාන්නේ බිත්තරයක් දවස් 28ක් විතර රකින්න. ඊට පස්සේ ඉතින් පැටව වෙනවා. සාමාන්‍යයෙන් පැටියෙක් ලොකු වෙන්නත් මාසයක් විතර යනවා. මස් ගොබයක් වගේ හොඳට සයිස් වෙලා එන්න මාසයක් විතර යනවා. මෙතන ඉන්න නාගරකෝවිල සත්තු වගේකුත් ඉන්නවා. ඔය ගුරුල්ලා ඉන්නවා. ආයේ මෙන්න මේ පැටියා ඉන්නවා. නාගරකෝවිල පැටියෙක් ඉන්නවා. අපතේ ඉන්න ඔය කොන්ටාටු කළු ඉන්නේ නාගරකෝවිල කොස් එක කිරිල්ලියේ. ඒක ලංකාවේ කිරිල්ලෙට පෙයාර වෙලා වැඩිච්ච පැටියෙක් තමයි ඔය ඉන්නේ. ඌ කොන්ද සයිට් එකට මෙන්නවා කිරිල්ලුනාට. නෑ ඔය සුදු ඉන්දියන් එකක්. නෑ ඔය බැක් ටේල් එක. බලන් ඉන්න තාසයි ඉතින් සත්තු තියා. ඉන්නේ දිල්ලා රෝරුල්ලා. ඔය ආලු ආරේ ජෝඩුවේ. අදලා දෙන්නේ කින්නෝ වෙනාරේ. ඉන්න දෙන්න වැඩ ඌ එලෝ ඒවා. තව පෙයාරයක් හිටිය බිත්තර වලට කොයි හරි දීලා වෙන්නේ. එතන අනිත් පැත්තට යන්නේ. අපි බලමු පැටියෙට කොහමද රින්නයක් දාන්නේ කියලා කකුලට. ඊට කලින් අපේ තියෙනවා රින්ස් 3ක්. මේක තියෙනවා ඉන්දියන් එකට. මේ ලොකු රින් එක අපි හදලා තියෙන්නේ ඉන්දියන් කකුලට. ඉන්දියන් කකුල පොඩ්ඩක් ලොකුයි. මේක ඇවිල්ලා ටි ප්ලස් වලටත් දානවා සුදු ආර වලට එතකොට ටෙඩි ඒ වගේ පරිස්ථාන වලට මේක අපි දාන්නේ ඉම්පෝර්ටඩ් ටි ප්ලස් වලට විතරයි මේ රින් එක මේ රෝස පාට රින් එක දාන්නේ මම ඉම්පෝර්ටඩ් කරපු සත්තුන්ගේ පැටවුන්ට විතරයි මේ රෝස පාට රින් එක එතකොට රින්ස් ජාති 3ක් තියෙනවා අපේ සයිස් 3කින් තියෙන්නේ ඔය තියෙන්නේ රින්ස් 3 මේක රින් එකේ තියෙන්නේ මගේ ටෙලිෆෝන් නම්බර් එක මගේ නම එතකොට මම කොහෙද කියලා දෙහිවල කියලා තියෙනවා ආයේ තියෙනවා මේ රින් එකේ අංකේ and මගේ ලෝගෝ එක තියෙනවා ඔය පරිවියෙක්ගේ මේක තියෙන මගේ ලෝගෝ එක දාබරේ කියලා ගහලා දෙහිවල පිජන් ලොෆ්ට් කියලා ගහලා ලෝගෝ එක තියෙනවා අපි බලමු කොහොමද පැටියෙට රින් එකක් දාන්නේ කියලා මේ ඉන්නේ ටි ප්ලස් පැටියේ තාම චූටි පැටියේ සති දෙකක් වගේ ඇති සතියක් හෝ සති දෙකක් වගේ ඇත්තේ ඒ වගේ ටයිම් එකේදී ගන්න සතාව ඊට පස්සේ අපි නම් දාන්නේ දැම්මම දාන්නේ දකුණු කකුලට ගොඩක්ම දාන්නේ අපි දකුණු කකුලට තමයි වම් කකුලටත් දානවා මෙහෙම මුලින්ම මේ පොඩි ඇඟිලි තුන අරගෙන ඒක දාන්න ඕනේ මුලින්ම ඇතුළට දාලා ඊට පස්සේ මේ විදියට අනිත් ඇඟිල්ලට නවලා ඊට පස්සේ ඒක ඇතුළට දානවා ඊට පස්සේ ඒක මේ හරියටම ගත්තට පස්සේ ඇඟිල්ල ඇතුළට ඔන්නම තමයි ටික්ලර් රින් එකක් දාන්නේ කකුලට සතෙක්ගේ කකුලට රින් එකක් දාන විදිය